මම නීතිඥ මනෝජ් කමගේ පස්වනිදාගේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාධ්‍ය ප්‍රකාශක අද දවසේදී කාලීන දේශපාලන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මේ මාධ්‍ය හමුවක ඇඳවන්න ලබන්නේ. මම හිතන්නේ ඉතාමත් කනගාටුදායක පුවතක් අද උදෑසන වාර්තා වෙනවා. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජීවිතයෙන් සමු අරගෙන තියෙනවා. නමුත් ඒ ගැන අපි විශේෂයෙන්ම පක්ෂයක් විදියට අප ඒ පිළිබඳ සංවේගය පළ කරනවා එතුමාට සහ එතුමාගේ පවුලේ අයට. නමුත් ඊටමත් ගැටලු සහගත තත්ත්වයක් මතුවෙනවා මේ මරණයන් එක්කම. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ මරණයක් ස්වභාවික සිද්ධ වුණාද, සියදිවි නසා ගැනීමක්ද, එහෙම නැත්නම් මිනීමැරුමක්ද, මේ කියන දේ තීරණය කරන්නේ සාමාන්‍යයෙන් මරණ පරීක්ෂණයකදී. එහෙම නැත්නම් අධිකරණ පරීක්ෂණයකදී. අපි පහුගිය කාලය පුරාම දැක්වා කපිල චන්ද්‍රසේන මහත්මයාගේ මරණයේදී, ඒ වගේම භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂකවරයාගේ මරණයේදී, මේ හැමතැනදීම අද දවසේදී හිටපු පොලිස්පතිතුමාගේ මරණයේදී මරණය රෝහල වෙත ගෙනියන්නටත් පෙර ආතුවම එය සියදිවි නසා ගැනීමක් කියලා සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍යවල වාර්තා වෙනවා. මේ ඉතාමත් බරපතල තත්ත්වයක්. මේ පිළිබඳව රටේ ජනතාව තුළ මේ වගේම අප තුළ බරපතල සැකයක් මතු කරනවා. මොකද හේතුව යම්කිසි සාධාරණ පරීක්ෂණයකින් නිගමනයකට එළඹෙන්න මරණයේ ලේවල උණුසුම යන්නත් කලින් සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. විශේෂයෙන්ම අපි දැක්ක සමහරක් වෙලාවදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා මේ මරණය සියදිවි නසා ගැනීමක් කියලා සමාජයේ නිගමනයකට එළඹිලා ඒ නිගමනයේ ප්‍රකාශයටපත් කරනවා. මේක ඉතාමත් ගැටලු සහගත තත්ත්වයක්. මේ ඉතාමත් භයානක තත්ත්වයක්. මොකද යම්කිසි පුද්ගලයෙකුට සැබෑ ලෙසම සිද්ධ වුණේ කුමක්ද? අපි දැක්කා බලනහර 4ක් කපාගෙන පුද්ගලයෙක් මිය යනවා. ඊට පස්සේ අපි දැක්කා ලේස් ගැටයක් ගහගෙන බෙල්ල වැල දාගන්නවා දොරේ තමයි ගැටේ ගහගන්නේ. ඊට පස්සේ අද දවසේදී මං හිතන්නේ ඒ වගේම සියදිවි නසා ගැනීමක් කියලා අර්ථකථනය කරන හිටපු පොලිස්පතිවරයා, මම ඔහුව පුද්ගලිකව දන්නවා ජනාධිපති කාර්යාලයේ සේවය කරන කාලය තුලදී. පුදුම සහගතයි ඒ පුවත. මොකද මා විශ්මයටපත් වුණා සහ කම්පණයටපත් වුණා. මොකද එක්තරා අවස්ථාවකදී එතුමා සමග සාකච්ඡා කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවේදී එතුමා මෙරට හිටපු ඉතාමත් පහළ තැනින් ගොවියෙක්ගේ පුතෙක් විදියට පොලිසියට බැඳිලා පොලිස්පති දක්වා ඉතාමත් දීර්ඝ ගමනක් ඇවිල්ලා, ඒ වගේම රටේ අර්බුදකාරී තත්ත්වයන් පැන නැගී කාලයේදී ඒ අර්බුදකාරී තත්ත්වයන්දී මානසික පීඩාවන් දරාගෙන ඕනෑම අභියෝගයකට මුහුණ දීලා පොලිසියට විශිෂ්ට සේවාවක් කරපු බොහොම නිහතමානී අවංක, ඒ වගේම අපි දන්නවා අර සාමාන්‍යයෙන් කරදරකාරී පුද්ගලයෙක් නෙමෙයි, පලිගන්නාසුළු පුද්ගලයෙක් නෙමෙයි, බොහොම සාමාන්‍ය විදියට ඉතාමත් ගෞරවනීය පොලිස් සේවයක් කරගෙන ගිය පුද්ගලයෙක්. එතුමාගේ අහිමිවීම පිළිබඳව පක්ෂයක් විදියට ඒ වගේම හිටපු ජනාධිපතිතුමා වෙනුවෙනුත් අපි අපගේ අතිශය සංවේගය පවුලටත් සියලු දෙනාට පළ කරනවා. ඒ වගේම අපි රජයට කියනවා මේ වගේ මිනිස්සු මැරුණම ඒ මරණ පිළිබඳව ජනතාවට සැකයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරන මේ සමාජ මාධ්‍ය වලට, එහෙම නැත්නම් පොලිසියේ මාධ්‍ය ක්‍රියාකාරීන් මේ ක්‍රියාකාරපය වහාම නතර කරන්න. මොකද මිනිහෙක් මැරුවද එහෙම නැත්නම් ස්වභාවිකව මරණයටපත් වුණාද කියලා තීරණය කරන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාවත් මේ රටේ සමාජ මාධ්‍යවත් නෙමෙයි. ඒක විධිමත් පරීක්ෂණයකින් තීරණය වෙන්න ඕන දෙයක්. ඉතින් ඒක නිසා අපි දකිනවා පහුගිය කාලය පුරාම ප්‍රබල පරීක්ෂණවල සාක්ෂිකරුවන් වෙන පුද්ගලයන්, ඒ වගේම වින්දිතයන් වෙන පුද්ගලයන්, විත්තිකාරයන් වෙන පුද්ගලයන් හිටියේ මිය යාම දැන් සුලභ දෙයක් බවට පත් වෙමින් තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වය තුළ රට තුළ භයානක ප්‍රවණතාවයක් මතුවලා තියෙනවා මිනිස්සුන්ට Tamanගේ ජීවිතය අහිමි වීම පිළිබඳව. සමහරක් වෙලාවට තව ටික දවසක් කියනකොට මනෝජ් ගමගේ සියදිවි නසා ගත්තා කියලා පුවතක් වාර්තා කරයිද දන්නේ නැහැ. මොකද ඒ වගේ දේවල් මේ රටේ අද කාලේ සිද්ධ වෙන්නේ. මොකද අපි දන්නවා නන්දන ගුණතිලක මහත්මයාට අත්වෙච්ච ඉරණම ගැන තවමත් ප්‍රශ්නකාරී තත්ත්වයක් මේ රටේ තියෙනවා. මොකද එතුමා යම් කිසි දේවල් හෙළිදරව් කරමින් සිටියේදී ඒක සිද්ධ වුණේ. භාණ්ඩාගාරයේ ලේකම්වරයා තමයි හැකර්ගේ ඩොලර් මිලියන 2.5 සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සාක්ෂිකාලයා. ඒ වගේම කපිල චන්ද්‍රසේන මහත්මයා උපයෝගී කරගෙන රාජපක්ෂවරුන්ට විරුද්ධව කතාවක් ගොඩනගන්න හැදුවා කියලා සාක්ෂි අනාවරණය වුණා. එවැනි තත්වයක පුද්ගලයන් තමයි මෙලෙස මිය යන්නේ. ඉතින් ඒක නිසා පොලිස්පතිතුමාගේ කතාව ගැන මං හිතන්නේ පුරවකථන දෙන්න වේලාසන වැඩි. අපි ඒ ගැන ඉදිරියේදී යන තත්ත්වය අනුව ඉදිරිපත් වෙන කරුණු අනුව ඉදිරියේදී මාධ්‍ය හමුවකින් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් මං හිතන්නේ මේ වන විට මේ රටේ ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා ඔවුන් ඉතිහාසයේ කරපු බරපතලම අත්දා බැලීම, බරපතලම වරද්ද සිදු කරගෙන තියෙනවා.
මේ වන විට විරුද්ධවාදීන්ගේ කටවල් වැසීම ඒ වගේම අධිකරණය ස්වාධීන වසර ගණනාවක් පුරාවට මේ රටේ ඉතාමත් ගරු කටයුතු ස්වාධීන අධිකරණ පද්ධතියක් පැවතුණා. මේ ස්වාධීන අධිකරණ පද්ධතිය පැලවත්තේ පාලනයට ලබා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් පවතිනවා. විනිශ්චයකාරවරුන් දැඩි පීඩනයකින් කටයුතු කරන බව අපිට පෙනී යනවා. අපි දැක්කා විනිශ්චයකාරවරුන් ඒකරාශී වෙලා මේ සම්බන්ධයෙන් Tamanගේ තීරණය ප්‍රකාශයට පත් කරා. ඒ තීරණය ප්‍රකාශයට පත් කරායින් පස්සේ ඔවුන්ගේ ඉදිරි ඉරණම පිළිබඳවත් රජයේ පැත්තෙන් එල්ලවන ඔවුන්ට තර්ජනය පිළිබඳවත් යම්කිසි සැකයක් මේ වුණ විට අපිට මතුවෙමින් පවතිනවා. මොකද ඒ සම්බන්ධයෙන් ඇතැම් අය කරන ප්‍රකාශ තුළින් එවැනි බරපතල තත්ත්වයක් මතුවෙමින් පවතිනවා. ඒ වගේම අපි ඊයේ දවසේ දැක්කා සමාජ මාධ්‍යවල යම්කිසි පුද්ගලයෙක් ආණ්ඩුවේ මැති ඇමතුරුන්ට විරුද්ධ ප්‍රචාරණයක් දියත් කරපු ඔහුව රඳවා ගැනීමේ නියෝග ගහලා ඩීఓ ගහලා ඔහුව කටුනායක ගුවන්තොටුපළේ නාම ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඔහුව අත්අඩංගුවට ගන්නවා. යම්කිසි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව රටේ පවතින නීති රීති පිළිබඳව අපේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඩීఓ ගහන්නේ ඉස්සර ඩීஓ ගැහුවේ ත්‍රස්තවාදී වැළැක්වීමේ 56 මේ ඩීఓ ගහන්නේ සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී සැකකරුවන්ට. ඒ වගේ බරපතල සැකකරුවන්ට. හැබැයි මේ වන විට රජය Tamanගේ මැති ඇමතුරුන්ට තමන්ව විවේචනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරවන් පවා ඩීஓ ගහලා රඳවා ගන්න රදවුම් නියෝග මත තියෙන තත්ත්වයට පත් කරන්න මේ වන විට කටයුතු කරමින් සිටිනවා. මෙය ඉතාමත් බරපතල මර්ධනකාරී තත්ත්වයක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යමින් පවතිනවා. මං හිතන්නේ ජනතාවට තේරලා තියෙනවා Taman අත්දා බලන්න ගහපු කතරය මේ වන විට මුළු රටේම සොහොනක් බවට පත් වෙමින් තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම උදා වෙමින් පවතිනවා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම විපක්ෂයට කියනවා, විපක්ෂ නායකතුමාට කියනවා ඔබතුමා ඇහැරෙන්න, ඔබතුමා නැගිටින්න, ඔබතුමා තමයි මේකට නායකත්වය දෙන්න ඕනේ. ඒක බැරි නම් කියන්න නාමල් රාජපක්ෂ මැතිතුමා ඒකට නායකත්වය ලබා දෙයි. මොකද අපිට ඒක පුළුවන්. හැබැයි ඔබතුමාට තමයි රටේ ජනතාව විපක්ෂ නායකකම ලබා දීලා තියෙන්නේ. ඒ විපක්ෂ නායකකම ආණ්ඩුවට ඕන විදියට අර ආණ්ඩුව විසින් ඔබතුමාට සුදුහුණු ගානකොට වර්ණනා කරනකොට ඒ බහට රැවටිලා විපක්ෂ නායකයාගේ කාර්යභාරය අමතක කරන්න එපා. මේ රටේ ජනතාව විශ්වාස කරන දේ තියෙන ඔබතුමත් එක්ක අපිට පුද්ගලික තරහක් නැහැ. මේ රටේ ජනතාව විපක්ෂය විශ්වාස කරන දේ තමයි විපක්ෂ නායකතුමා මේ වෙලාවේදී විපක්ෂ නායකවරයෙක්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ නැහැ කියන දේ. අපි දන්නවා හැමෝම පිළිගන්න දෙයක් මේ වෙලාවේදී මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායකකමේ හිටියනම් අද කොතනද මේ රට තියෙන්නේ? අද කොතනද මේ විපක්ෂය තියෙන්නේ? අද වෙනකොට විපක්ෂය දවසින් දවස බෙදිලා විසිරිලා සීසී කඩ යමින් පවතිනවා. මේකේ වාසිය තියෙන්නේ කාටද? මේකේ වාසිය තියෙන්නේ ආණ්ඩුවට. Tamanගේ අත්නෝමතික පාලනය, Tamanගේ ක්‍රියාකලාපේ සිතූ පරිදි කරගෙන යන්න අද ඔවුන්ට නිදහස ලැබිලා තියෙන්නේ විපක්ෂයේ පවතින මේ දුර්වලකම නිසා. මං හිතන්නේ අපි බලය ලබා ගැනීමට, බලය පිහිටවීමට පෙරව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය ආධිපත්‍ය ආරක්ෂා කරන්න ඕන. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයත්, නීතිය ආධිපත්‍යත්, අධිකරණයේ මලගම සිද්ධ වෙන කාලවකවානුවකට. ඒක නිසා තවදුරටත් ප්‍රමාද වීම මේ රටේ ජනතාවට විතරක් නෙමෙයි, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සිදු කරන බරපතලම හානියක් විදිහට තමයි අපි දකින්නේ. ඒක නිසා මේ වෙලාවේදී අපි දකිනවා විපක්ෂය වහා එකතු විය යුතුයි. අපි දකිනවා මේ වන විට රටේ සමස්ත අධිකරණ පද්ධතියේ බහුතර විනිසුරුවරුන් පිරිසක් මේ කාලය දීර්ඝ කිරීමේ ක්‍රියාකලාපයට විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් නමුත් විපක්ෂයේ ක්‍රියාකලාපයේ ඉතාමත් මන්දගාමී ක්‍රියාකලාපයක් විදිහට තමයි අපි දකින්නේ. අර පේන්න බොරු විරෝධයක් දක්වීමක් පමණයි අපි දකින්නේ. ඉතින් ඒක නිසා අපි වහාම කියනවා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා, නීති ආධිපත්‍ය සහ අධිකරණයේ ගරුත්වය රැක ගැනීම සඳහා වහාම පෙළගැසිය යුතු කාලය එළඹලා තියෙනවා. එහෙම නැත්නම් දේශපාලනය කරන්නවත් තව ටික දවසක් යද්දි මම අද අනාවැකියක් කියන්නම්. මේ දේ සිද්ධ වුණොත් දේශපාලනය කරන්නත් සජිත් ප්‍රේමදාස මහත්තයා ඔබතුමා විතරක් නෙමෙයි, විපක්ෂයේ කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ. මොකද ඒ තරම් දැවැන්ත විපක්ෂ මර්ධනයකට ආණ්ඩුව සූදානම් වෙන කොළ එලියක් තමයි මේ දල්වා තිබෙන්නේ. අවසාන වශයෙන් අධිකරණයත් තමන්ට ඕන විදියට, තමන්ට රිසි විදියේ පාලනයට ගැනීමට මේ දරන උත්සාහය තුල අපි දකිනවා අද වෙනකොට තමන්ට අවශ්‍ය දේ කරන්න ආණ්ඩුකම ව්‍යවස්ථාව වෙනස් කිරීම සුදුසු නැහැයි කියපු ඒ ජනතාවට බලාපොරොත්තු දීපු ආණ්ඩුව
අද වෙනකොට සමස්ත ආණ්ඩුකම ව්‍යවස්ථාම කනපිට ගහන්න සූදානම් වෙනවා තමන්ට අවශ්‍ය දේ කරන්න තමන්ට අවශ්‍ය විදිහේ අධිකරණයේ පාලනය ගන්න සිද්ධ කරන්න. මම හිතන්නේ මේක බරපතල හානියක් සිද්ධ වෙන ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණේ ගරු කටයුතු විනිසුරුතුමන්ලාට. මොකද එතුමන්ලාට ඕන කමක් නැහැ. එතුමන්ලා කිසි කෙනෙක් පෞද්ගලිකව ඉල්ලීමක් කළා නැහැ මන් දන්න විදිහට Tamanගේ දූර කාලය දීර්ඝ කරන්න කියලා. හැබැයි ආණ්ඩුව උත්සාහ කරනවා එතුමන්ලාගේ පිටින් දාලා මේක කරන්න. මොකද මේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීමේදී අර පල්ලෙහා ඉන්න සුදුසුකම් සහිත විනිසුරුවරුන් එතනට එන එක වළක්වන්න ආණ්ඩුව බරපතල උත්සාහයක් දරනවා. මොකද ඔවුන්ගේ මේ වැඩබැරි ආණ්ඩුව පවත්වාගෙන යන්න නම් ඊළඟට අවශ්‍ය වෙනවා අධිකරණයේ පාලනයත් පොලිසියේ පාලනය වගේ පැලවත්‍ර ගන්න. අල්ලස් කොමිසමේ පාලනය, පොලිසියේ පාලනය, මෙවැනි ඒවල ස්වාධීනත්වය වලපල්ලට ගිහින් තියෙන මොහොතක කිසිසේත්ම අපි මේ රටේ නීතිඥවරුන්ට සහ ගරු කටයුතු විනිසුරුතුමන්ලාට කියනවා අධිකරණයේ ස්වාධීනත්වයට, අධිකරණයේ ගරුත්වයට හානි කරන මේ දේවල් වලට ඉඩ දෙන්න එපා. මොකද අවසානයේදී දේශපාලනය කෙසේ වෙතත් අපි හැමෝටම ඉන්න හිටින්න රටක් තියෙන්න ඕන, ජීවත් වෙන්න, නිදහසේ හුස්ම ගන්න, නිදහසේ දේශපාලනය කරන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක් අපිට තියෙන්න ඕන කියන දේ පණිවිඩය අපි ලබා දෙනවා.